ඇත්තටම මේ ලයනල් කිව්වහම දැන් අලුතෙන් හඳුන්වලා දෙන්න අවශ්‍ය නැහැ. බොහෝ හැමෝම දන්නවා. ඔහු 1996 ඊට පස්සේ කාලය තුල කරපු දේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට. ඉතින් කොහොමවත් අපි අද වර්තමාන තත්ත්වය ගැන ඔහුගෙන් අහලා බලමු. ඇත්තටම මොකද්ද මේ ලෝක කුසලාන පරාජයෙන් පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් වල ලොකු වෙනසක් කරනවා කියලා ක්‍රීඩා ඇමති පොරොන්දු වුණා. මාධ්‍ය සාකච්ඡාවක් තියලා. ගිය සතියේ. හැබැයි ඔහු කිව්වේ මේ සතිය ඇතුළත මේ වෙනස සිදු කරනවා කියලා. හැබැයි අද වෙනකන් කිසිම වෙනසක් මේ ක්‍රීඩා ඇමතිවරයාට සිදු වෙලා නැහැ. දැන් මේක සමන්ත අපිට දැන් ඕක දැන් මෙතෙක් සිදුුනේ නැහැ කියලා ඉවරලා ඒකට නිදහසට කාරණා නැහැ කාටවත්. හරි මේක ෂණිකව දැන් කියන්නේ මැවුම් දාලා බෙහෙත් දාන්න තියෙන තුවාලයක් මේ. මැවුම් දාන්නත් ඕනේ. මැවුම් දාන්න බෑ සමාන ගණන් පරක්කු කරලා. තුවාලේ වෙච්ච ගමන්ම තමයි මේ වැඩේ කරන්න ඕනේ. ඒක උදාහරණයක්. හරි. දැන් ක්‍රීඩා ඇමතිතුමාට අපි වේලස්සනින් කිව්වනේ. මේම ක්‍රිකට් ක්‍රීඩාවේ පසුබැසීමක් තියෙනවා. ඒකට කටයුතු කරන්න කියලා. ඒක කටයුතු කරුවේ නැතුව නෙමෙයි මේගොල්ලෝ මේ ලෝක කුසලානයට ගියේ. ඒ ගියාම ඒ පසුබෑම අපි කියපු දේ හරි ගියානේ. අපි ඒකට සතුටු නැහැ. වෙච්ච දේ ගැන ක්‍රිකට් ක්‍රීඩාව පැත්තෙන් ගත්තොත්. රටේ ගෞරවයෙන් අපිට ලොකු ගෞරවයක් තිබුණානේ ක්‍රිකට් වලදී. දැන් මෙහෙම ලෑල්ලයි. දැන් මේ ඇමතිවරයා කියනවා ICC එකත් එක්ක සාකච්ඡා කරනවා. හැබැයි ICC එකේ නීතිවල නැහැ කිසිම හේතුවක් මත බලෙන් ඉවත් කරන්න. එහෙමනම් සුප්‍රීම කෝට් එක එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් ගන්නව නැත්නම් පාර්ලිමේන්තුවෙන් සම්මතව වෙන්න ඕන. මේ දෙකම කරන්නේ නැතුව ඔහු මේ මොකද්ද කරන්න යනදී? දැන් මේ ඕව කරන්න ගියාම කල් යනවනේ. ඕව කරන්න ගියාම දැන් උසාවි යන්න ඕනේ, නීති සම්පාදනය කරන්න ඕනේ. ඒ කියන්නේ ඒකට නඩුවක් පවරන්න හරි ඒකට ක්‍රමවේදයක් තියෙනවනේ. ඊට වඩා අපි කියන්නේ දැන් මේ ඕන රජයේ බලය තියෙනවා. සම්මිසිල්ලලාට උනත් ක්‍රීඩා කට්ටියට කියන්න පුළුවන් ඕගොල්ලන්ගේ පසුබැසීම ඕගොල්ලන්ගේ අදක්ෂකම නිසා තමයි මේ දේ සිද්ධ වුනේ. කරුණා කරලා පසුබසින්න. මෙහෙමයි. ඇත්තටම දැන් බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි සම්මිසිල් වලට කරන්න දෙයක් නෑ. මේක ක්‍රීඩකයෝ පුහුණුකරුවෝ අතර ඇතිවෙච්ච ප්‍රශ්නයක් කියලා. ඒක ක්‍රීඩකයෝ පුහුණුකරුවෝ විතර නෙමෙයි. සම්මිසිල් වලට වගකීමක් තියෙනවා. ඒගොල්ලෝ ක්‍රිකට් පාලක මණ්ඩලය කියන්නේ මොකද? ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට්. ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ මේ ඔක්කොටම අදාළයි. සම්මිසිල් වලට විතර නෙමෙයි. මේ ඔහොම කියලා සම්මිසිල්ලව බේරන්න බෑ. ඒගොල්ලන්ගේ පසුබෑම කියන්නේ උදාසීනකම නිසා තමයි මේ ප්‍රශ්නේ මේ විදිහට ආවේ. මම කියන්නේ සමන්ත මේ ඔක්කොම අයින් වෙලා දක්ෂ මිනිස්සු ඉන්නවා අද ක්ෂේත්‍රයේ දක්ෂ මිනිස්සු ඉන්නවා. දැන් මම උදාහරණයක් ගත්තොත් මම බලාගෙන ඉන්නවා දැන් මහින්ද දේශප්‍රිය කියලා. අපි හිටපු චන්දකොමසාරිස්තුමා මේ ක්‍රිකට් සම්බන්ධව අතිශය ආදරණීය මිනිසෙක්. දැන් මෙහෙම නෑ කවුරු ගේන්නත් දැන් මේකේ නීතියක් තියෙනවා. ICC එකේ නීතියක් තියෙනවා. ICC එකේ නීතිය කොහොමදත් ICC එකට බලපෑම් කරන්න බෑනේ. ශමිසිල්ව මම ඉල්ලාස් වෙනවා කියලා කිව්වොත්. ඔව්. මම අපි දැන් මේක පොඩි පසුබෑමක් තියෙනවා. ඉතින් ඉල්ලාස් වෙන්න කියලා කවුද කියන්නේ? එක්ක රජයෙන් කියන්න ඕන. එක්ක ජනාධිපතිතුමා නැත්නම් ඇමතිවරයා. එයාට තීරණය කරන්න පුළුවන් නේ. ශමිසිල්වට තීරණය කරන්න පුළුවන් නේ. ඔව්. මම දක්ෂ නැහැ. අපේ ක්‍රියාකාරීකම මදි. ඒක නිසා අපි අයින් වෙනවා. කියන්න පුළුවන් එයාට. ඇයි? ඒගොල්ලන්ව මාරු කරපු එකම වැරදිනේ. දැන් කුසල් මෙන්ඩිසුයි පතුම් නිසංකයි හොඳට කරගෙන ආවා. දැන් අපි මොනවා කිව්වත් දැන් ශ්‍රී ලංකාවේ පරාජයලා ඉවරයි. හැබැයි මේකට එක චෝදනාවක් තියෙනවා මේ තරඟ පරාජයන්ට හේතුව ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කලමනාකරුවෝ කියලා. ඔවුන් මේ තරඟ පාවා දුන්නා කියලා ප්‍රසිද්ධියේ චෝදනා කරනවා. චෝදනා කරන්නේ අරගලේ වගේ ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයට ආපු පුද්ගලයෝ. ඉතින් මේ සාක්ෂි අතුවල ඕන් කියන්නේ. මෙන්න මේක ගැන මොකද හිතන්නේ? සාක්ෂි අතුව තියනවා නම් ඒගොල්ලන්ට ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ මේ පාලක මණ්ඩලයේ මිනිස්සු හරිනම් එහෙම එකක් කරලා නැත්නම් පොලිසියට ගිහලා එන්ට්‍රියක් දානවා. එන්ට්‍රියක් දාලා අද දිනුන තාක්ෂණය ඒ හිටපු ආයේ ওই කට්ටියට කතා කරලා කියනවා හරි ඕගොල්ලන්ගේ චෝදනාවල් තියෙන්නේ මේවනේ ඕගොල්ලෝ දන්න දේ කියන්නේ. හරි කියලා ඒගොල්ලන්ගෙන් විස්තර අරගන්න පුළුවන් නෑ. එහෙමවත් කරන්නේ නැත්තේ. එහෙමවත් කරන්නේ නැතිකොට බලන් ඉන්නවා සමහර විට ඒ චෝදනාවල මොනවා හරි සත්‍යතාවයක් අසත්‍යතාවයක් තියෙයිද දන්නේ නෑ. සමන්ත මට කියන්න බෑනේ. මට කියන්න බැරි හේතුව මම දන්නේ නෑ. ඒ ගැන. නමුත් ඊට වඩා මට හිතනවා මේ අර ක්ෂණිකව මාරු කරපු එක මේ කට ළඟ තියෙද්දි තරංගාවලිය කට ළඟ තියෙද්දි එහෙම ක්ෂණිකව මාරු කරපු එකත්
තරඟ පාවාදීමක් වෙන්න පුළුවන්. ඒමත් වෙන්න පුළුවන්. අනිත් මොකද හේතුව මේගොල්ලෝ පරීක්ෂණ මේ කියන්නේ ඒකට කියන්නේ බැට්ස්මන්ලා ගැන හොයනවා. දැන් කමිල් මිෂාර දානවා, තවත් එක්කෙනෙක් ඕපන් කරනවා. ඒ ඕපනර් කෙනෙක් රෙගියුලර් ඕපනර් කෙනෙක් නැහැ. අතරම ලයිලා ක්‍රිකට් තරඟ පාවා දෙනවා නම් වඩාත්ම සුදුසු පුද්ගලයා වෙන්නේ කවුද? ටීම් එකේ ක්‍රීඩකයෝද නැත්නම් පුහුණුකරුද කවුද මේකට හොඳ පුද්ගලයා? අනාගතේ කවුරු හරි එතෙන්ට આવොත් ඒ මිනිහටත් ඔය චෝදනාව වෙයි. හරිද? අපේ මිනිස්සු එහෙම ඒ කාලේ අරවින්දටත් කිව්වා කාර් එකක් පෙන්නුවාම ගන්නවා කියලා. ඔව්. ඉතින් ඒක කාර් එකක් පෙන්වන්න බෑ. කාර් නෙවෙයි දැන් කෝච්චියක් පෙන්වන්න නම් ඒක ගහපියව බලන්න. හරි. ඉතින් ඒක කෙරෙන්නේ නැති එකනේ තියෙන්නේ. ඔව්. ඉතින් ඒක අරවින්දට චෝදනා කරේ එහෙමයි. මොකද හේතුව මුන්ට ඕනේ චෝදනාවක් මොකක් හරි. දැන් ලයිලා මේකට සම්මිසිල්වට ඉවත් වෙලා ගියෝතින් නම් කිහිපයක් යෝජනා වෙලා තියෙනවා. සිද්ධාර්ථ වෙත්තමුනි, රොෂාන් මහානාම, අරවින්ද සිල්වා මෙන්න මේ කියන නම් යෝජනා වෙලා තියෙනවා අන්තර් කමිටුවට ගේන්න. ඉතින් මේගොල්ලෝ සුදුසුද මේ අන්තර් කමිටුවට? මෙමය අරවින්ද සිල්වා කියන්නේ කාර්යබහුල මිනිහෙක්. මම හිතන්නේ එයා මෙතන කරනවා නම් මේ දැන් මේක ගොඩ ගන්න නම් 200ක් කැපවීමෙන් වැඩ කරන මිනිස්සු ඕනේ. හරි? මං හිතන්නේ අරවින්දට ඒ තරම්වත් වෙලාවක් තියෙයි කියලා කැප වෙලා වැඩ කරන්න මේ සම්බන්ධව. මට රොෂාන් මහානාම ගැන විශ්වාසයක් තියෙනවා. සිද්ධාර්ථ වෙත්තමුනි ඒගොල්ලන්ට යම්කිසි පරිපාලනමය දැනුමක් සහ කැපවීමක් තියෙනවා. මොකද මේ මිනිස්සු ක්‍රිකට් ක්‍රීඩාවට ආදරෙයි. අපි දන්නවා ඉදා ඉඳලම මේ මිනිස්සු ක්‍රිකට් කිව්වහම ඒක තමයි ඒගොල්ලන්ගේ ජීවිතේ. ඉතින් ලයිලා ඔයා කිව්වට මේ මිනිස්සු ක්‍රිකට් වලට ආදරෙයි. නමුත් කිසිම දවසක මේගොල්ලොන්ට ඡන්දයකින් දිනන්න බෑ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන. ඒක පදනම් කරලා ඉවරයි. මොකද ක්‍රිකට් ගහන්න නැති මිනිස්සුන්ටත් ඡන්ද තියෙනවනේ ඕකේ. ඔව්. දැන් ඔය බදුල්ල පැත්තේ එතකොට කුරුණෑගල පැත්තේ හලාවත පැත්තේ ඒ මිනිස්සුන්ට තියෙන ඒක හදාගත්තේ ඒ පරණ පරිපාලනයේ මිනිස්සු. ඒගොල්ලෝ ගැන ඒ නිසා තමයි මේ තත්ත්වෙට මේක වැටුනේ. නැත්තම් අද බලන්නකෝ ක්‍රිකට් ටීම් එකේ 10 දෙනෙක් හරි 15 දෙනෙක් හරි හිටියොත් රිසර්ව්ස්ලත් එක්කලා අතිරේක ක්‍රීඩකයොත් එක්කලා ඊට අමතරව පිටිපස්සෙන් ඉන්න කට්ටිය බලන්න ඇනලයිසර්ස්ලා. එතකොට අර මන් දන්නේ මොකක්ද කියන මට තේරෙන්නේ නැහැ ඇයි මෙච්චර මිනිස්සු කියලා. ওই 96 ඔහොම තිබුණේ නැහැ නේ අපි ලෝකෙටම ගහලා එනකොට. දැන් අපි මොනවා කිව්වත් බලන්නකෝ දැන් ඉන්දියාව අලුත් ක්‍රීඩකයෝ හොයාගෙන නවක ක්‍රීඩකයෝ තමයි වැඩ දාන්නේ. ඔවුන් ලෝක කුසලානේ ජයග්‍රහණයේ රහසත් ඒකයි. ඉතින් අපිට කෝ ඒ වගේ ක්‍රීඩකයෝ ඉන්නවද අපිට? ඉන්නවා කියලා කියන්නේ ඉතින් අපිට ඒක සොයාම ගොඩක් තියෙන්න ඕනේ. ඒ කාලේ මම නම් ওই නුවන් සොයිසලා දැක්කහම සුරේෂ් පෙරේරා දැක්කහම මම ඒ කාලේ කිව්වා අර්ජුනට. අර්ජුන මෙහෙම ක්‍රීඩකයෝ ඉන්නවා පොඩ්ඩක් බලමු නේද කියලා. ඒගොල්ලන්ට කාලයක් ගත්තා ඒකට. දැන් ඔබ අර්ජුන ගැන මතක් කරා. ඒක වඩාත් වැදගත්. ඇත්තටම දැන් අර්ජුන කියන නමට මොකද වෙලා තියෙන්නේ? කෝ අර්ජුන? ඒකේ මේ දේශපාලනමය ප්‍රශ්න තියෙනවා ඒගොල්ලන්ට. ඉතින් ඒක ගැන නම් මට වැඩි කතා කරන්න බෑ. ඔව්. නමුත් ඒ අර්ජුනට පුළුවන් යම්කිසි දෙයක් කියන්නේ ඒ කාලේ මම දකිනවා අර්ජුන ක්‍රීඩකෙක් එක්කලා ගනුදෙනු කරනකොට සමහරක් වෙලාවට අයියා වගේ කතා කරනවා. සමහරක් වෙලාවට තාත්තා කෙනෙක් වගේ. සමහරක් වෙලාවට බොහොම සැර පරුෂ කෙනෙක් වගේ. මම දකින තියෙනවා මේ ක්‍රීඩා පිටිය තුලදී අඩුතරමේ උඩපන්දුවක් හරි අතෑරියොත් හදිස්සියවත් එයාට ඊළඟ ඕවර් එකේ දාන්න වෙනවා. බෑවනම් ගනින්. ඒක තමයි සාමාන්‍යයෙන් කතාව. බෑවනම් ගනින්. දැන් ඔබ දැන් අර්ජුන දේශපාලනයට ගියේ එක. මොකද අර්ජුන කියන්නේ 96 ලෝක කුසලානේ ජයගත් නායකයා. ඔහු දේශපාලනයට ගියක වැරද්දක් විදිහට ඔබට පේන්නේ නැද්ද? මම දකිනවා. මොකද හේතුව වැරද්දක් කියන්නේ ඒක එයාට දැන් තේරෙනවා ඇති. ඒ කාලේ හිතන්න ඇති දැන් ක්‍රිකට් වලින් පස්සේ අපි දේශපාලනේ මොකද දේශපාලන පවුලක්නේ. තාත්තා දේශපාලකයා, මල්ලි දේශපාලකයා එහෙම කියලා. නමුත් ඉතින් ඔය ඔක්කොමලා ඉතින් මෙයාගේ කරෙන් තමයි මේ දේශපාලනේ කෙරුවේ. අර්ජුනගෙන. ඔව් දැන් අර්ජුනට එහෙම බැරි වුණාට පාකිස්තානයේ ඉම්රාන් ඛාන් ඒ රටේ අගමැතිවරයා වෙනවා. මොකද හේතුව මේක අර්ජුනට ඇත්තටම ඉදිරියට යන්න බැරි වුණේ ඇයි? ඉම්රාන් ඛාන්ට පක්ෂයක් තිබුණා. ඔව්. එයාගේ නායකත්වයෙන් තියෙන පක්ෂයක්. ඔව්. ඉම්රාන් එහෙම තමයි. ඉම්රාන්ගේ ටීම් එකේ ඉන්න කාලෙත් ඉම්රාන්ට ඇතුලේ ලොකු බලයක් තිබුණා. ඒ බලය පාවිච්චි කරා ඉම්රාන්. ඔව්. හරි. අර්ජුනට එහෙම නැහැ. අර්ජුන ක්‍රිකට් වල බලයක් තිබුණා. අර්ජුනට උවමනා කරන ඒ ප්ලේයර් කෙනෙක් එහෙම වුණොත් අර්ජුනට ඒ බලය තිබුණා. එයා හොඳයි එයාට කියලා වැඩේ කරගන්න පුළුවන් කියන පුළුවන්කම තිබුණා. දේශපාලනයේ අර්ජුනට තවත් කාගේවත් යටතේ.
හරි. එයාව එක එක වෙලාවට එක එක විදිහට පාවිච්චි කරනවා. මම ඒක දන්නවා. දැන් මහින්ද රාජපක්ෂත් අර්ජුනට chance එකක් දුන්නේ නෑ නේද? දෙන්නේ කොහොමද? ඉතින් ඒගොල්ලෝ දන්නවා අර්ජුනලා වගේ කෙනෙක් කට්ටියට තනක් දුන්නොත් ඒගොල්ලෝ තුලට එයි. ඒ දේශපාලනයෙන් ඉතින් ඒගොල්ලන්ගේ දරුවන්ට තියෙන දැන නැති වෙයි. ඒක දේශපාලනය ගැන නම් වැඩි කතා කරලා වැඩක් නෑ. වැඩක් නැහැ කියන්නේ ඒකට අපිට දෙන්න බෑ මේ අනාගත වාක්‍යයක් මොකද. හරි ලෑන්ලයි දැන් මට මේ අවසාන වශයෙන් කියන්න දැන් අපි ලෝක කුසලාණයෙන් ඉවතට වැටිලා සියල්ල සිදු වෙලා ඉවරයි. දැන් ප්‍රමෝද වික්‍රමසිංහ ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ගත්තු තීරණ මීට ඉස්සර වෙලා ඔහු සභාපතිවරයා ඉන්න වෙලාවේ මේ ක්‍රීඩකයන්ගේ ෆිට්නස් ගැන දැඩි ලෙස ඔහු සොයා බලනවා. ඔහු දැන් නැවතත් ක්‍රියාත්මක වෙලා තියෙනවා කිලෝමීටර් 2ක් හැම ක්‍රීඩකයෙක්ම දුවන්න ඕන කියලා. මෙන්න මේක ගැන මොකද හිතන්නේ? මම නම් කියන්නේ කිලෝමීටර් 2ක් මදි සමන්ත. ඔව්. ඒ කියන්නේ ප්‍රමෝද දෙක මේ දැඩි ස්ථාවරේ හරි කියලා ඔබ හිතනවා. ඔව්. ඒක තනිකරම දැන් ඔය නිකන් බලන්න ක්‍රීඩා පිටිය ඇතුලේ සාමාන්‍යයෙන් කිලෝමීටර් 2ක් දුවන එක හිමින් සාමාන්‍යයෙන් දුවන්න පුළුවන් නේ. නම් නිශ්චිත වෙලාවක් දෙන්න ඕනේ. මේ වෙලාව ඇතුළත දුවපන්. ඔව්. හරි. ඒ වගේම ළඟ මීටර් 50 මීටර් 60 ඒවා මොකද ක්‍රීඩා පිටිය එච්චර දුර නැහැ. එච්චර දිග නැහැ. ඒ වගේ වින්ස් එකට කියන්නේ ස්ප්‍රින්ට්. හරිද? ඔව්. ස්ප්‍රින්ට් අඩුම තරමෙන් 20ක්වත් කරන්න ඕනේ. ඔව්. ඒ 20ක්වත් කරන්න ඕනේ වෙලාවන්. එතකොට මේගොල්ලන්ගේ ෆිට්නස් එයි. අනිත් එක දැන් අපේ අපි නිකන් ගත්තොත් උදාහරණයටම ඔය විශේෂ බලකාය නැත්නම් කමාන්ඩෝ බලකාය ඒ වගේ මිනිස්සු ඉන්නවා ඉන්ස්ට්‍රක්ටර්ස්ලා. හරි? ක්‍රිකට් ක්‍රීඩකයෝ කියලා ඒගොල්ලන්ට මේ ඒගොල්ලන්ගේ පුහුණුකරුවෝ ඉන්නවා. නමුත් ඉතින් අර පුහුණුකරුවෝ ගත්ත මම දැන් ඕස්ට්‍රේලියාව වගේ රටක මම දකිනවා ඕස්ට්‍රේලියන් ටීම් එක අරන් ගිහිල්ලා සමහරක් වෙලාවට මේ බ්‍රෝරිස් ටැංක් අර බෝතල් පැක් කරලා තින්නේ මේ පැකින් ඒවා උස්සලා දාන්න ඒගොල්ලන්ට වෙනමම තියෙනවා වෙනම ට්‍රේනින් මඩේ ඒ ඔක්කොම මේගොල්ලොත් ඒක කරන්න ඕනේ. දැන් යෝග්‍යතාව පෙන්වන්න ඕනේ. ඔව් ක්‍රිකට් මේ තේරීම් කමිටුවේ සභාපති දැඩි මතධාරියෙක් කියලා චෝදනාවක් කෙලවෙනවා. හැබැයි ඔහු කරන දේ හරි කියලා බොහෝ දෙනා කියනවා. දැඩි මතධාරියෙක් කියන්නේ තදින් ඉන්න ඕනේ. දැන් මේ වගේ වෙලාවේ අපිට තදින් හිටියේ නැත්නම් කණ්ඩායමක් උඩට ගන්න බෑ. ඔව්. ශක්තිය තියෙනවා කියන්නේ දැන් නිකමට ගත්තොත් බලන්න දැන් තරඟය අතර කී දෙනෙක් ලෙඩ වෙනවද කියලා. ඔව්. නිකන් කල්පනා කරුවොත් ඒ ෆිට්නස් නැති නිසානේ මේ මිනිස්සුන්ට මොනවද අඩුපාඩු? මොකද අඩුපාඩු නැහැ දැන් බැලුවාම ක්‍රීඩා පිටේද ස්විමින් pool එකද කැම දෙබීමද මේගොල්ලන්ව මං හිතන්නේ නැහැ මේ පුදුම මේ විදියට මේගොල්ලන්ව ජීවත් කරවන්නේ.